ඔව් එහෙමනම් අපි 2020 වසරට අදාළ ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාග පසුගිය ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම ආරම්භ කරමු. හැබැයි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න පෙර මම අර කලින් සඳහන් කළ ආකාරයට මේ ප්‍රශ්න පත්‍රයේ එකිනෙක ප්‍රශ්නවලට අදාළව අපි සාකච්ඡා කරන අතිරේක කරුණු විශේෂ වැදගත්කමක් සහිත කරුණු ඒ වගේම ඉදිරියේදී විභාගවල අහයි කියලා හිතන කරුණු සටහන් කරගන්න අර විශේෂ සටහන් ලියන කඩදාසි කීපයක් ළඟට අරගන්න. මම හිතනවා ඒ කඩදාසි මේ වෙනකොට ඔබ ලෑස්ති කරගෙන ඇති කියලා. එවනම් ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න පෙර අන්න ඒ කඩදාසියක් අරගෙන මෙහෙම ලියන්නකො ඉස්සෙල්ලා. කොහොමද ලියන්නේ? නීති විද්‍යාල ප්‍රවේශ විභාගය 2020 කියලා. 2020. නීති විද්‍යාල ප්‍රවේශ විභාගය 2020. එතකොට දැන් මේ ප්‍රශ්න පත්‍රයේ අපි සාකච්ඡා කරන සෑම ප්‍රශ්නයකටම අදාළව අමතරව ඔයාට ලබා දෙන කරුණු ඔබ ඔන්න ඒ විශේෂිත කඩදාසි වල ලියන්න ඕනේ. ඔබ ලියන්න යන්න එපා මම කිව්වට පස්සේ ලියන්න. හරි. රයිට්. එහෙමනම් කාලේ නාස්ති නොකර අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ? පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ මෙහෙමයි. බලන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්ෂ 2018 සමාජ ආර්ථික දත්ත අනුව වර්තමානයේහි ශ්‍රී ලංකාවේ ජනගණත්වය වර්ග කිලෝමීටරයකට කොපමණද? මොකක්ද මේ ජනගණත්වය කියලා කියන්නේ? ජනගණත්වය කියන්නේ වර්ග කිලෝමීටර් එකක් තුල ජීවත් වන මුළු ජන සංඛ්‍යාවට. කිසියම් ප්‍රදේශයක් ගත්තහම අදාළ ප්‍රදේශයේ නිශ්චිත කාල සීමාවක් තුල ජීවත් වන මුළු ජන සංඛ්‍යාව එම ප්‍රදේශයේ මුළු වර්ග ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ වර්ග කිලෝමීටර් එකක් තුල ජීවත් වන පුද්ගලයන් සංඛ්‍යාව එහෙම නැත්නම් ජනගණත්වය ලැබෙනවා. දැන් ශ්‍රී ලංකාව ගත්තාම ශ්‍රී ලංකාවේ තෝරාගත් වර්ෂයක් තුල ජීවත් වන සමස්ත ජන සංඛ්‍යාව රටේ සමස්ත වර්ග ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ මේ රටේ වර්ග කිලෝමීටර් එකක් තුල ජීවත් වන පුද්ගලයන් සංඛ්‍යාව ජන සංඛ්‍යාව ඒ කියන්නේ ජනගණත්වය අපිට ලැබෙනවා. අපෙන් අහන්නේ 2018 වසරේ ලංකාවේ ජනගණත්වය. 2018 වසරේ ලංකාවේ ජනගණත්වය වර්ග කිලෝමීටරයකට 342යි. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ මොකක්ද? අංක 4 342. හරිද? රයිට්. දැන් අරගන්න අර විශේෂ සටහන් ලියන කොටේ. දැන් නිවැරදි පිළිතුර ඔයා සටහන් කරගන්නකො ඉස්සෙල්ලා අංක 4 වර්ග කිලෝමීටර 342. ඊට පස්සේ අර විශේෂ සටහන් කඩදාසිය ගන්නකො. ඒක අරන් මෙහෙම ලියන්න. ඒකේ දාන්න ප්‍රශ්නාංක 1. දාලා තරුවක් දාන්න. තරුවක් දාලා ලියන්න මෙහෙම. ජනගණත්වය යනු වර්ග කිලෝමීටරයක් තුල ජීවත් වන මුළු ජන සංඛ්‍යාවයි. මුළු ජන සංඛ්‍යාවයි. අයිතරුවක් දාලා යන්න. කිසියම් ප්‍රදේශයක් තුල නිශ්චිත කාල සීමාවකදී ජීවත් වන මුළු ජන සංඛ්‍යාව අදාළ ප්‍රදේශයේ මුළු වර්ග ප්‍රමාණයෙන් බෙදූ විට ජනගණත්වය ලැබේ. අයිතරුවක් දාලා ලියන්න. 2023 වසරේ ශ්‍රී ලංකාවේ ජනගණත්වය වර්ග කිලෝමීටරයට 351යි.
වර්ග කිලෝමීටරයට 351 km වර්ගය. හරි. දැන් පැහැදිලිනේ බැටි. ප්‍රශ්නාංක 1ට උත්තරේ අපි හඳුනාගත්තා. ඒ වගේම ප්‍රශ්නාංක 1ට අදාළ විශේෂිත තවත් වැදගත් කරුණු අර විශේෂ සටහන් ලියන කඩදාසිය ලියාගත්තා. දැන් යමු ප්‍රශ්නාංක 2ට. බලන්න දෙකේ මොකක්ද අහන්නේ කියලා. ශ්‍රී ලංකාව විසින් ප්‍රථම වරට උදර්පණ නීතිය නීතිගත කරන ලද්දේ කුමන වර්ෂයේද කියලා අහනවා. ශ්‍රී ලංකාව විසින් උදර්පණ නීතිය ප්‍රථම වතාවට නීතිගත කළ වර්ෂයයි අපෙන් අහන්නේ. මොකක්ද මේ උදර්පණය කියලා කියන්නේ? උදර්පණය කියලා කියන්නේ යම් පුද්ගලයෙක් එක් රටකින් තවත් රටකට බාර දීම. යම් පුද්ගලයෙක් එක් රටක ඉඳලා තවත් රටකට බාර දීම අපි හඳුන්වන්නේ මොකක්ද? උදර්පණය කියලා. දැන් මේ වගේ බාර දීමක් සිද්ධ වෙන්නේ කොහොමද? මේ වගේ බාර දීමක් සිද්ධ වෙන්නේ යම් අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණ බලයක් සහිත රටක් විසින් නඩු පැවරීමට හෝ එහෙම නැත්නම් දඬුවම් ලබා දීම සඳහා යම් අපරාධ කරුවෙකු තමන්ගේ රටට බාර දෙන ලෙස තවත් රටකින් ඉල්ලා සිටින අවස්ථාවක පමණයි. දැන් උදාහරණයක් ඇටියට පහුගිය කාල සීමාවේ ශ්‍රී ලංකාවේ යම් අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් ඩුබායි රාජ්‍යයේ හිටියා. ඒක ශ්‍රී ලංකා රාජ්‍යය ඩුබායි රජයෙන් ඉල්ලා සිටියා මේ අපරාධකරුවන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ලංකාවට බාර දෙන්න කියලා. එහෙම ඉල්ලා සිටියේ මොන නීතිය යටතේද? උදර්පණ නීතිය යටතේ. එතකොට මේ උදර්පණ නීතිය ලංකාවේ ප්‍රථම වතාවට නීතිගත කරන්නේ මොන අවුරුද්දේද? 1977 අවුරුද්දේ. 1977 අවුරුද්දේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. 1977. හරි. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 3 1977. දැන් ගන්න විශේෂ සටහන් ලියන කොලේ. ඒකේ දාන ප්‍රසංක 2 දාලා තරුවක් දාලා ලියන්න මෙහෙම. උදර්පණය යමු යම් පුද්ගලයෙක් එක් රටකින් තවත් රටකට බාර දීමයි. එක් රටකින් තවත් රටකට බාර දීමයි. අයිතරුවක් දාලියා. මෙවැනි බාර දීමක් සිදුවන්නේ යම් අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණ බලයක් ඇති රටක් නඩු පැවරීමට හෝ දඬුවම් කිරීම සඳහා යම් අපරාධ කරුවෙකු තම රටට බාර දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවකදී හරි රයිට්. ඔන්න ප්‍රශ්නාංක 2ට අදාළ පිළිතුර සහ ඊට අදාළ විශේෂිත කාරණා. ඊට පස්සේ අපි යනවා ප්‍රශ්නාංක 3ට. බලන්න ප්‍රශ්නාංක 3 මොකක්ද අපෙන් අහන්නේ? වර්ෂ 2019 දී ශ්‍රී ලංකාවේ වාර්ෂික අයවැය ලේඛනය අනුව අලුතින් බඳවා ගැනීමට අපේක්ෂිත සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව කොපමණද? ඕක ඇත්තටම සමෘද්ධි ප්‍රතිලාභීන් නෙමෙයි එන්නට ඕනි හරිය විදියට නම් මොකද්ද? දිවිනැගුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් කියලා. එහෙමයි එන්නට ඕනි. කමක් නැහැ කොහොමවත් ගැටලුවක් නැහැ. ඒතරම්ම දැන් 2019 ශ්‍රී ලංකාවේ වාර්ෂික අයවැය ලේඛනයට අනුව අලුතින් බඳවා ගැනීමට අපේක්ෂා කළ සමෘද්ධි ප්‍රතිලාභීන් දිවිනැගුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 6ක්. එතකොට උත්තරේ මොකද්ද? ලක්ෂ 6යි උත්තරේ අංක 4. හැබැයි බලන්න 2019 අවුරුද්ද අවසන් වෙනකොට ලංකාවේ සමස්ත දිවිනැගුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් පෞල් සංඛ්‍යාව කීයද කියලා.
18,182,000යි. හැබැයි ඒක 2022 වෙනකොට අඩු වෙලා තියෙනවා. කීය දක්වාද? දිවිනැගුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2022 දී පවුල් සංඛ්‍යාව 17,60,435යි. 35 නෙමේ 85යි. 60,485. හරිද? එහෙනම් නිවැරදි පිළිතුර ප්‍රශ්නාංක 3 අංක 4. මොකක්ද අංක 4 උත්තරේ? ලක්ෂ 6යි. උත්තරේ ලකුණු කරා. දැන් ගන්න විශේෂ සටහන් කඩදාසිය. ඒකේ ලියමු අපි තරුවක් දාලා ප්‍රශ්නාංක 3 දාන්න. 3 දාලා තරුවක් දාලා මෙහෙම ලියන්න. 2019 දිවිනැගු මහා සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව. දිවිනැගු මහා සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 18,182යි. 18,182යි. 2022 දිවිනැගු මහා සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව. දිවිනැගු මහා සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 17,60,485යි. 17,60,485යි. හරි. right. දැන් අපි යමු ප්‍රශ්නාංක 4ට. බලන්න ප්‍රශ්නාංක 4 මොකක්ද අහන්නේ කියලා. ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂණය ඉතා වැඩිවීමට ප්‍රධාන හේතුව පහත සඳහන් වර්ණ අතරින් කුමක්ද? ඉහළ සාක්ෂරතාව, රාජ්‍ය සුබ සාධනය, සනීපාරක්ෂක පහසුකම්, යහපත් ආහාර පුරුදු. මොකක්ද මේ ආයු අපේක්ෂාව කියන්නේ? ආයු අපේක්ෂාව කියන්නේ කිසියම් පුද්ගලයෙක් උපදිනකොට ඔහු හෝ ඇය විසින් ඉදිරියට ජීවත් වීමට නැත්නම් ඔහුට හෝ ඇයට ඉදිරියට ජීවත් වීමට ඇති කාල සීමාවට අපි කියනවා ආයු අපේක්ෂාව. යම් පුද්ගලයෙක් උපත ලබන අවස්ථාවේදී ඔහුට හෝ ඇයට ඉදිරියට ජීවත් වීමට තියෙන කාල සීමාවට අපි කියනවා ආයු අපේක්ෂාව. ලෝකේ ඕනෑම රටක දල උපත් අනුපාතිකය පහළ අගයකටපත් වෙලා දල මරණ අනුපාතිකයක් පහළ අගයකටපත් වෙනකොට ඊට සාපේක්ෂව ආයු අපේක්ෂාව ඉහළ අගයකටපත් වෙනවා. රටක දල උපත් අනුපාතිකය පහළට ඇවිල්ලා දල මරණ අනුපාතිකයක් පහළට ඇවිල්ලා ආයු අපේක්ෂාව ඉහළ යන්න නම් අදාළ රටේ සෞඛ්‍ය, ඊළඟට අධ්‍යාපන, ඊළඟට පෝෂණය මේ ආදී අනෙකුත් සුබ සාධන සේවාවන් ඉහළ මට්ටමක තියෙනවා. විශේෂයෙන් රටේ සෞඛ්‍ය ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. අධ්‍යාපනය ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. සමස්තයක් හැටියට ජීවන මට්ටම යම් ඉහළ තත්යකටපත් වෙන්න ඕනේ. එතකොට ලංකාවේ ජනතාවගේ ජීවන මට්ටම යම් ඉහළ තත්යකටපත් වෙන්න බලපෑවා රාජ්‍ය සුබ සාධනය කියන එක. විශේෂයෙන් සෞඛ්‍ය සඳහා ලබා දෙන සුබ සාධනය, අධ්‍යාපනය සඳහා ලබා දෙන සුබ සාධනය, ඒ වගේම පෝෂණය සඳහා ලබා දෙන සුබ සාධනය. මෙන්න මේ සුබ සාධන තත්ත්වයන් නිසා නැත්නම් සේවාවන් නිසා අපේ රටේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම තරමක් දුරට ඉහළ යනවා. එහෙම ඉහළ යනකොට ආයු අපේක්ෂාව, මොකද මරණ සංඛ්‍යාව අඩු වෙනවා, උපත් සංඛ්‍යාවත් අඩු වෙනවා, ආයු අපේක්ෂාව ඉහළ තත්යකටපත් වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර හැටියට අපිට බාර ගන්න වෙන්නේ මේ දීලා තියෙන පිළිතුරු අතරින් ප්‍රශ්නාංක 4 සඳහා අංක 2 රාජ්‍ය සුබ සාධනය. රාජ්‍ය සුබ සාධනය. ඒ ශ්‍රී ලංකාවේ උපතේ අපේක්ෂිත ආයු කාලය වර්තමානයේ කීයද? වර්තමානයේ ලංකාවේ උපතේ අපේක්ෂිත ආයු කාලය ගත්තාම අවුරුදු 77.1යි ලෝකයේ සංවර්ධිත රටක තිබෙන ආයු අපේක්ෂාව අපේ රටේ තියෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ වශයෙන් ගත්තාම මේ රටේ කාන්තාවන් තමයි වැඩිම ආයු අපේක්ෂාවක් තියෙන අවුරුදු 80යි. පුරුෂයන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 76යි. හරි. එහෙනම් ප්‍රශ්නයට නිවැරදි පිළිතුර අපි සටහන් කරගන්න. ප්‍රශ්නාංක 4 නිවැරදි පිළිතුර අංක 2 රාජ්‍ය සුබ සාධනය ගන්න විශේෂ සටහන් කොලේ ප්‍රශ්නාංක 4 දාන්න තරුවක් දාලා මෙහෙම ලියන්න.
පුද්ගලයෙකු උපත ලබන විට ඔහුට හෝ ඇයට ඉදිරියට ජීවත් වීමට හැකි කාල සීමාව ආයු අපේක්ෂාවයි. ආයි තරුවක් දාලිය. ඕනෑම රටක දල උපත් අනුපාතිකය සහ දල මරණ අනුපාතිකය පහළ අගයකට පත්වන විට ආයු අපේක්ෂාව ඉහළ අගයකට පත්වේ. අයිතරුවක් දාලිය. ශ්‍රී ලංකාවේ උපතේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 77.1යි. කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 80යි. පුරුෂයන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 76යි. හරි. දැන් ඔන්න ප්‍රශ්න අංක 4 අවසන් කළා. යමු අපි ප්‍රශ්න අංක 5ට. බලන්න මොකක්ද කියන්නේ කියලා. පහත වරණ අතුරින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට අයත් නොවන දෙපාර්තමේන්තුව කුමක්ද? මේ අහන්නේ 2019-2021 කාල වෙනකොට 2019-2021 කාල වෙනකොට බලන්න අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට අයිති නොවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. උත්තරේ මොකද්ද? අංක 2 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔය කාල සීමාවේ පැවතුනේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. වර්තමානයේ ගත්තොත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වර්තමානයේ. හරි. එහෙනම් උත්තරේ සටහන් කරගන්න 5 අංක 2 ගන්න විශේෂ සටහන් කොලේ ලියන්න ප්‍රශ්න අංක 5 දාලා තරුවක් දාලා ලියන්න මෙහෙම 2019-2020 කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවතුනේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. වර්තමානයේ නම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ යටතේ. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ. ප්‍රශ්න අංක 5. හරි. දැන් ප්‍රශ්න අංක 6ට යමු. මොකද්ද ප්‍රශ්න අංක 6 අහන්නේ බලමුකෝ. ශ්‍රී ලංකාවේ වර්ෂ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේදී එහි විධායක ජනාධිපති ක්‍රමය කෙරෙහි වැඩි වශයෙන්ම බලපා ඇත්තේ ප්‍රංශ ජනාධිපති ක්‍රමය වේ, ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ක්‍රමය වේ, රුසියානු ජනාධිපති ක්‍රමය වේ, ඉන්දියානු ජනාධිපති ක්‍රමය වේ. 1978 මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න පටන් ගන්නෙම ප්‍රංශයේ ඩිගෝල්ගේ ව්‍යවස්ථාව අධ්‍යයනය කළාමයි. ඒක අනුකරණය කළා කිව්වත් වැරදි නෑ.
එතකොට මේ විධායක ජනාධිපති ධූරය කියන එක හරි වෙනම ආයතනයක්. ඒ කියන්නේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයේ යටතේම වෙනම ආයතනයක් හැටියට විධායක ජනාධිපති ධූරය කියන එක හඳුන්වා දෙන්නේ ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. ඩිගෝල්ගේ ව්‍යවස්ථාවේ ප්‍රංශේ. එතකොට එනම් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරය කෙරෙහි වැඩි බලපෑමක් ඇති කළේ ප්‍රංශ ජනාධිපති ක්‍රමය. හැබැයි මතක තියාගන්න ප්‍රංශයේ ජනාධිපතිවරයාටත් වඩා වැඩි බලතල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තියෙනවා. ප්‍රංශයේ ජනාධිපතිට වඩා වැඩි බලතල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරයට තියෙනවා. හරි. එහෙනම් නිවැරදි පිළිතුර අංක 1 ප්‍රංශ ජනාධිපති ක්‍රමය. ප්‍රංශ ජනාධිපති ක්‍රමය. හැබැයි මතක තියාගන්න වර්තමානයේදී ප්‍රංශයේ ජනාධිපතිට වඩා වැඩි බලතල ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරයේ තියෙනවා. හරි. රයිට්. ඊළඟට අංක 8ට අපි යමුකෝ. බලන්න මොකක්ද කියලා. අංක 7ට. අංක 7 අපිට කියනවා ශ්‍රී ලංකාවේ ප්‍රථම ශ්‍රී ලාංකික අග්‍ර විනිශ්චයකාරවරයා. ලාංකික අග්‍ර විනිශ්චයකාරයා. ලංකාවේ ප්‍රථම අග්‍ර විනිශ්චයකාරවරයා හැමනේ මේ ලංකාවේ ප්‍රථම අග්‍ර විනිශ්චයකාරයා වෙන්නේ කොඩ්රින්ටන් එඩ්මන්ඩ් යාට කියනවා කැරින්ටන් කියලා. කොඩ්රින්ටන් එඩ්මන්ඩ් කැරින්ටන් සාමිවරයා තමයි ලංකාවේ ප්‍රථම අග්‍ර විනිශ්චයකාරවරයා. අහන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශ්‍රී ලාංකික අග්‍ර විනිශ්චයකාරවරයා. ශ්‍රී ලාංකික අග්‍ර විනිශ්චයකාරයා වෙන්නේ 1949 1950 දක්වා කාලේ මේ රටේ අග්‍ර විනිශ්චයකාරයේ දරුවෝ ආතර් ලුයිස් විජේවර්ධන මහත්මයා. ආතර් විජේවර්ධන නැත්නම් ආතර් එල් විජේවර්ධන ආතර් ලුයිස් විජේවර්ධන. එයාගෙන් පස්සේ එඩ්මන්ඩ් ජයතිලක. එඩ්මන්ඩ් ජයතිලක. ඒ වගේම ලංකාවේ මතක තියාගන්න දැන් ප්‍රථම අග්‍ර විනිශ්චයකාරවරිය කවුද? ප්‍රථම අග්‍ර විනිශ්චයකාරවරිය බවට පත්වන්නේ 2011 දී ආචාර්ය සිරාණි බණ්ඩාරමයි. වර්තමානයේ අග්‍ර විනිශ්චයකාරවරයා කවුද? වර්තමානයේ තියෙන අග්‍ර විනිශ්චයකාරවරියා. එයාගේ නම මුරුදු ප්‍රනාන්දු. එයා තමයි ලංකාවේ දෙවෙනි අග්‍ර විනිශ්චයකාරවරිය වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර ප්‍රශ්න අංක 7 අංක 2 ආතර් විජේවර්ධන. ආතර් විජේවර්ධන. ඕනනම් ඉතින් ලියලා තියාගෙන පොඩියට 1949 1949 විශේෂ සටහන් ලියන කොලේ ගන්න ප්‍රශ්න අංක 7 දාන්න මෙහෙම ලියන්න තරුවක් දාන්න ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍ර විනිශ්චයකාරවරයා ලියන්න කොඩ්රින්ටන් කොහොම හදාන්නේ කොඩ්රින්ටන් එඩ්මන්ඩ් කැරින්ටන් කොඩ්රින්ටන් එඩ්මන්ඩ් කැරින්ටන් අයිතරුවක් දාලියන් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍ර විනිශ්චයකාරවරිය ආචාර්ය සිරාණි බණ්ඩාරනායක. අයිතරුවක් දාලියන් ශ්‍රී ලංකාවේ වර්තමාන අග්‍ර විනිශ්චයකාරවරිය මුරුදු ප්‍රනාන්දු ලංකාවේ දෙවෙනි අග්‍ර විනිශ්චයකාරවරිය. ඕනනම් බ්‍රැකට් වල දාන්න ශ්‍රී ලංකාවේ දෙවෙනි අග්‍ර විනිශ්චයකාරවරිය කියලා. හරි. රයිට්. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 8. මහේස්ත්‍රාත් උසාවියකට අයත් නොවන අධිකරණ බලය කුමක්ද කියලා අහනවා. මරණ පරීක්ෂණ පැවැත්වීම, සෝදිසි වරන්තු නිකුත් කිරීම, රීට් ආඥා නිකුත් කිරීම, පුද්ගලයන්ට යහපත් කල්ක්‍රියාවෙන් සිටින ලෙස පොරොන්දු පත්‍ර නියෝග පැනවීම. ඔව්. දැන් මේ කියන කාරණා අතරින්
මහේස්ත්‍රාත් උසාවියකට අයත් නොවන අධිකරණ බලය තමයි රීට් ආඥා නිකුත් කිරීම. උත්තරේ අංක 3 රීට් ආඥා නිකුත් කිරීම. රීට් ආඥාවක් නිකුත් කරන්න පුළුවන් වෙන්නේ අභියාචනාධිකරණයට විතරයි. අභියාචනාධිකරණයට විතරයි. මොකක්ද මේ රීට් ආඥාවක් කියලා කියන්නේ? රීට් ආඥාවක් කියන්නේ කිසියම් රාජ්‍ය ආයතනයක් තමන්ගේ බලය ඉක්මවා ගනු ලබන යම් යම් තීරණවලදී සිවිල් පුරවැසියන් සතු අයිතිවාසිකම් කඩ වෙනවා නම් අන්නවේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා නිකුත් කරන නීතිමය විධිවිධානය තමයි නැත්නම් නීතිමය නියෝගය තමයි රීට් ආඥාවක් කියලා කියන්නේ. හරි. එහෙනම් ප්‍රශ්නෙට උත්තරේ අංක 8 ප්‍රශ්නෙට උත්තරය අංක 3 රීට් ආඥා නිකුත් කිරීම. උත්තරේ අංක 3. විශේෂ සටහන් කඩදාසි ලියන්න මෙහෙම. දාන්න ප්‍රශ්න අංක 8. දාලා මෙහෙම ලියන්න. රීට් ආඥාවක් නිකුත් කළ හැකි වන්නේ රීට් ආඥාවක් නිකුත් කළ හැකි වන්නේ අභියාචනාධිකරණයට පමණි. අභියාචනාධිකරණයට පමණි. ආයතරුවක් දාලා ලියන්න. රීට් ආඥාවක් යනු යම් රාජ්‍ය ආයතනයක් තම බලය ඉක්මවා ගනු ලබන තීරණයකදී සිවිල් පුරවැසියා සතු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීතිමය රැකවරණය ලබා දෙන නියෝගයකි. හරි. රයිට්. එමනම් අපි ඊළඟට යනවා ප්‍රශ්න අංක 9ට. මොකද්ද 9 කියන්නේ? අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පාසල් සිසුන් සඳහා හඳුන්වා දෙන ලද 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහනට අයත් විෂයන් සංඛ්‍යාව කීයද? මොකක්ද මේ 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන කියලා කියන්නේ? බලන්න, අපොස සාමාන්‍ය පෙළ අසමත් වුණත් වසර 13ක් අඛණ්ඩව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සහතික කරවීම සඳහා රජය විසින් හඳුන්වා දුන් සුවිශේෂ වැඩසටහනක් තමයි මේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන කියන්නේ. මේ යටතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් දරුවන්ට 13 ශ්‍රේණිය ලක්වා පාසලේ ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙනවා. හැබැයි එතනදී අර සාම්ප්‍රදායික පාසල් විෂයන් කිහිපයක් සමග එයට වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමු වූ විෂයන් ගණනාවක් අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන් සමස්තයක් හැටියට ගත්තොත් මේගොල්ලන්ට විෂයන් 26ක් තියෙනවා. මේ 26න් Tamanට විෂයන් තෝරගන්න තියෙනවා. එතකොට මේ වෘත්තීය අධ්‍යාපනයට යොමු වූ විෂය ධාරාවන් හරහා එයට MVQ4 කියන වෘත්තීය සාධන මට්ටම ලබා ගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් බලන්න, 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහනට අයත් සමස්ත විෂය සංඛ්‍යාව ඔක්කොම 26යි. 26ක්ම ඉගෙන ගන්න නෑ ළමයි. ඒකෙන් ඒගොල්ලන්ට විෂයන් කීපයක් තෝරගන්න විතරයි තියෙන්නේ. හරි. එහෙනම් නිවැරදි පිළිතුර කීයද? අංක 2 26යි. හරි. දැන් තරුවක් දාලා විශේෂ සටහන් කඩදාසියට යමු. ප්‍රශ්න අංක 9 විශේෂ සටහන් කඩදාසිය ප්‍රශ්න අංක 9. දැන් තරුවක් දාලා ලියන්න මෙහෙම. 13 වසරක
අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යමු. අපොස සාමාන්‍ය පෙළ අසමත් වුවද අපොස සාමාන්‍ය පෙළ අසමත් වුවද 13 ශ්‍රේණිය දක්වා දරුවන් අධ්‍යාපනය සඳහා යොමු කෙරෙන වැඩසටහනකි. අයිතරුවක් දාලා මෙම වැඩසටහන 2017 11 වෙනි මාසේ පළවෙනිදා. ඒ කියන්නේ 11/1 2017යි 11/1 නියම ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර තිබේ. හරි. දැන් යමු ප්‍රශ්න අංක 10ට. මොකක්ද අපෙන් අහන්නේ? බලමු. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනුව වර්ෂ 2018 ප්‍රථම 6 මාසය තුල බලන්න ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනුව වර්ෂ 2018 ප්‍රථම 6 මාසය තුල ශ්‍රී ලංකාවේ සමස්ත පරිගණක සාක්ෂරතා අනුපාතිකය කීයද කියලානේ අහන්නේ. දැන් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව ලංකාවේ 2018 සමස්ත පරිගණක සාක්ෂරතා අනුපාතිකය වෙන්නේ 27.5යි. එහෙනම් ප්‍රශ්න අංක 10 උත්තරේ අංක 2 27.5යි. මොකක්ද මේ පරිගණක සාක්ෂරතාව කියන්නේ? පරිගණක සාක්ෂරතාවය කියන්නේ පරිගණක සහ ඒහා සම්බන්ධ තාක්ෂණය පිළිබඳ දැනුම ඒවා කාර්යක්ෂමව භාවිතා කිරීමට තියෙන හැකියාවට. දැනුම සහ හැකියාවට. ඒ කියන්නේ පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුම වගේම ඒවා කාර්යක්ෂමව භාවිතා කරන්න තියෙන හැකියාවට අපි කියන්නේ පරිගණක සාක්ෂරතාව. එතකොට 2018 ලංකාවේ පරිගණක සාක්ෂරතාවය 27.5යි. ඒ වගේම 2018 අවුරුද්දේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා මේ රටේ වැඩිම පරිගණක සාක්ෂරතාවයක් තියෙන්නේ බස්නාහිර පළාතේ. ඒක 36.1යි. අඩුම පරිගණක සාක්ෂරතාවයක් වාර්තා වෙන්නේ නැගෙනහිර පළාතේ 14.1යි. ස්ත්‍රී පුරුෂ වශයෙන් ගත්තොත් ලංකාවේ පිරිමින්ගේ පරිගණක සාක්ෂරතාවය 29.7ක් වෙනකොට ගැහැණුන්ගේ පරිගණක සාක්ෂරතාවය 25.4යි. ලංකාවේ වැඩිම සාක්ෂරතාවයක් තියෙන දිස්ත්‍රික්කයේ බවට කොළඹ දිස්ත්‍රික්කයේ පත් වෙනවා. අඩුම සාක්ෂරතාවයක් සහිත දිස්ත්‍රික්කයේ බවට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පත් වෙනවා. එනම් ප්‍රශ්නේ පිළිතුර ප්‍රශ්න අංක 10 උත්තරේ අංක 2 27.5යි. විශේෂ සටහන් කඩදාසිය ගන්න ලියන්න ප්‍රශ්න අංක 10 දාලා දාන තරුවක් ලියන්න. පරිගණක සාක්ෂරතාව යනු පරිගණක හා ඒහා සම්බන්ධ තාක්ෂණය පිළිබඳ දැනුම හා ඒවා කාර්යක්ෂමව භාවිතා කිරීමට ඇති හැකියාවයි. තරුවක් දාලා 2018 දී කියලා කමාවක් දාලා ඊළඟ රූලේ ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව 27.5යි. ඊළඟ රූලේ වැඩිම
පරිගණක සාක්ෂරතාවක් සහිත පළාත. වැඩිම පරිගණක සාක්ෂරතාවක් සහිත පළාත බස්නාහිර 36.1. 36.1. ඊළඟ රූලේ අඩුම පරිගණක සාක්ෂරතාවක් සහිත පළාත නැගෙනහිර 14.1. 14.1. ඊළඟ රූලේ පුරුෂයන්ගේ පරිගණක සාක්ෂරතාව 29.7. 29.7. ස්ත්‍රීන්ගේ පරිගණක සාක්ෂරතාව ස්ත්‍රීන්ගේ පරිගණක සාක්ෂරතාව 25.4. 25.4. වැඩිම තරුවක් ඊට පල්ලෙහා රූලේ වැඩිම පරිගණක සාක්ෂරතාවක් ඇති දිස්ත්‍රික්කය කොළඹ. ඊළඟ රූලේ අඩුම පරිගණක සාක්ෂරතාවක් ඇති දිස්ත්‍රික්කය කිලිනොච්චිය.